සමාජ මාධ්‍ය ජාලාවල සහ වෙළඳ දැන්වීම් වල අද කොලජන් ගැන ලොකු කතිකාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ කොලජන් සප්ලිමන්ට්ස් කියන්නේ මොනවද? ඒවා අපි ගන්න එක අවශ්‍යද? ඒවයින් සමට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා The Skin Channel හරහා කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. කොලජන් කියලා කියන්නේ අපේ සම වගේම ශරීරයේ විවිධ අවයවවල තියෙන සංකටකයක්. අපි දැන් සම ගැන කතා කරනවා නම් සමේ උඩින් තියෙන අපි චර්මයේ ඊට යටින් තියෙන චර්මීය කොටසේ කොලජන් සහ ඉලාස්ටින් කියන තන්තු තිබෙනවා. ඒ වයින් සමට නම්‍යශීලී ගතියක්, ඒ වගේම සමට තද ගතියක් වගේ දෙයක් ලැබෙනවා. දැන් අපේ සමයේ මේ කොලජන් නිපදවීමක් සිදු වෙනවා. ඒ සඳහා අපි ගන්න ආහාර බලපානවා. ඉතින් ඊළඟට වයසත් එක්ක අපේ සමයේ තියෙන කොලජන් එන්න අඩුවීමක් සිදු වෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදනයත් අඩු වෙනවා. ඒ වගේම කොලජන් විනාශ වීමත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 35 වුණාට පස්සේ වසරකට සමයේ තියෙන කොලජන් ප්‍රමාණයෙන් 3%කින් පමණ අඩු වෙනවා කියලා තමයි පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන්ගේ මානසික උසප් චක්‍රයේ සිදුවීම නැවතුණාට පස්සේ අපි ඒකට මෙනෝපෝස් කියලා කියන්නේ. ඒ මෙනෝපෝස් එකෙන් පස්සේ පළවෙනි අවුරුදු 5 ඇතුළත විශේෂයෙන්ම මේ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා සමයේ තිබෙන කොලජන් ප්‍රමාණයෙන් 20%ක් පමණ අඩු වෙනවා. ඒක ඊටමත් ලොකු ප්‍රමාණයක්. අන්න ඒක නිසා තමයි මේ සමයේ තියෙන කොලජන් ප්‍රමාණය අඩුවීමත් සමග වයසට යෑමේදී සමයේ ඇතිවන විවිධ වෙනස් වීම්. ෆයින් රින්කල්ස්, ඒ කියන්නේ සමයේ සිහින් රැලි වැටවීම, සමයේ තියෙන නම්‍යශීලී ගතිය අඩුවීම, ඒ වගේම සම එල්ලා වැටීම, සමයේ තියෙන තද ගතිය අඩුවීම වගේ දේවල් ඇති වෙන්නේ මේ කොලජන් වල තියෙන අඩුවීමත් එක්ක. දැන් අපිට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි අපි කොලජන් සප්ලිමන්ට් එකක් පිටින් ගත්තාම අපේ සමට මේ නැති වී යන කොලජන් ලබා ගන්න පුළුවන්ද කියලා. දැන් කෙනෙකුට එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොලජන් එකක් බිව්වහම ඒක ඒ විදිහටම කොලජන් විදිහටම ශරීරය තුළට අවශෝෂණය කරනවද කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. ඇත්තටම මේ කොලජන් ඩ්‍රින්ක්ස් වල එහෙම නැත්නම් මේ කොලජන් ටැබ්ලට්ස් වල තියෙන හයිඩ්‍රොලයිස් කොලජන් එහෙමත් නැත්නම් කොලජන් පෙප්ටයිඩ්ස් කියන කොලජන් බිඳී ගියාම ඇති වෙන පොඩි අංශු ආහාර මාර්ග පද්ධතිය තුලින් රුධිරයට අවශෝෂණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා සම තුළට ගියාට පස්සේ සමේ තියෙන කොලජන් ප්‍රොඩක්ෂන් එක, කොලජන් නිපදවීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ගත්තාම අපි ඕන දෙයක් ගැන කතා කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ දත්තවලට අනුව. ඉතින් කොලජන් ගත්තාම කොලජන් සප්ලිමන්ට්ස් සාමාන්‍යයෙන් අරගත්තාම සමට ප්‍රතිලාභ ලැබෙනවද කියලා පරීක්ෂණ ගණනාවක් තියෙනවා. මේන් ඇත්තටම සමහර දේවල් ඉතාමත් කුඩා පරීක්ෂණ, ඒ කියන්නේ ඒවයි තියෙන සංඛ්‍යාත්මක වශයෙන් අඩු පරීක්ෂණ. නමුත් කොලජන් වලට මේ වගේ පරීක්ෂණ රාශියක් එකතු කරලා අපි එකට කියනවා මෙටා ඇනලිසිස් කියලා. ඒ වගේ කරපු පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා කොලජන් සප්ලිමන්ට් එකක් විදියට දවස් 90ක් වගේ කාලයක් ගන්නකොට සමේ ෆයින් රින්කල්ස් අඩුවීමක්, ඒ වගේම සමේ තියෙන තෙතමනය ගතිය, අපි ඒකට හයිඩ්‍රේෂන් කියලා කියනවා, ඒක වැඩිවීමක් සහ සමේ ඉලාස්ටිසිටි නම්‍යශීලී ගතිය වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කොලජන් සප්ලිමන්ට් එකක් විදියෙන් ගැනීමෙන් අපිට යම් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. දැන් ගොඩක් අය හිතන දෙයක් තමයි මේ කොලජන් ගත්තාම සුදු වෙනවා කියන එක. ඒකට මොකද කියන්නේ? ඇත්තටම කොලජන් සහ ස්කින් ලයිට්නින් අතර මේ වගේ ස්කින් හයිඩ්‍රේෂන්, ස්කින් ඉලාස්ටිසිටි සහ ෆයින් රින්කල්ස් වගේ දේවල් වලට තියෙන තරම් පර්යේෂණාත්මකව ඒවා ඔප්පු කරලා නැහැ. නමුත් ඉතා කුඩා පරීක්ෂණයක් තියෙනවා මේ කොලජන් සප්ලිමන්ට්ස් ගැනීමෙන් ස්කින් ලයිට්නින් එකක් වෙන්න පුළුවන් කියන එක. නමුත් මේක ඉතාමත් අපි ස්ට්‍රෝං එවිඩන්ස් එකක් විදියට හඳුන්වන්නේ නැහැ. ඒ වගේම මේ කොලජන් සම්බන්ධ තියෙන පරීක්ෂණ බලනකොටත් අපි ඒවා ඉතාමත් පරිස්සමෙන් බලන්න ඕන වෙනවා. මොකද සමහර දේවල් වලට මේවට මූල්‍යමය ප්‍රතිපාදන දීලා තියෙන්නේ මේ කොලජන් හදන කම්පනීස් වලින්ම තමයි. ඒක නිසා අපි ඒ කොලජන් වල පරීක්ෂණ වුණත් අපි ඒවා බලනකොට ඒවා හොඳට සලකා බලලා ඒවයින් නිගමන වලට එළඹෙන්න ඕන. ඒ වගේම දැන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ කොලජන් සප්ලිමන්ට් එක දිගින් දිගට ගත්තට ප්‍රශ්නයක් නැද්ද කියලා. මෙතනදිත් විද්‍යාත්මක පර්යේෂණ අනුව අපිට කියන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් මාස 6ක් වගේ කාලයක් තුළ මේ වගේ කොලජන් සප්ලිමන්ට්ස් ගැනීමෙන් මොනවත් අතුරු ආබාධ ඇති බවක් සනාථ කරලා නැහැ. ඒක නිසා ඒ වගේ කාලයකට අපිට ඒක ගැන වගේ කියන්න පුළුවන් මේවෙන් අතුරු ආබාධ නැතුව ඔබට ලබා ගන්න පුළුවන් කියලා.
දැන් ඔබ මේ සියලු දේවල් දැනගත්තත් තාම මම හිතන්නේ ඔබට කොලජන් සප්ලිමන්ට් එකක් ගැන තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර ලැබුණා කියලා. මොකද මේක ඇත්තටම ඉතාමත් සරල විදියට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොලජන් එක අයිති වෙන්නේ සප්ලිමන්ට් ගණයට. ඉතින් සාමාන්‍ය සප්ලිමන්ට්ස් කියන දේවල් දියුණු රටවල වුණත් ඖෂධ වගේ දැඩි ප්‍රමිතිය චෙක් කිරීමක් වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ අපි වෙළඳපොලේ ඉතාමත් විශාල වශයෙන් විවිධ කොලජන් වර්ග දකිනවා. ඉතින් මේ සියලුම දේවල් වලින් මේ මම කලින් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කරපු ප්‍රතිලාභ ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ හරි කොලජන් ප්‍රොඩක්ට් එකක් තෝරාගත යුතු වෙනවා. ඒ වගේම තමයි මේවයි තියෙන මාත්‍රාව. දැන් මම කලින් සඳහන් කරපු පරීක්ෂණවලදී කොලජන් ප්‍රමාණය ග්‍රෑම් 2.5 ග්‍රෑම් 10ක් වගේ ප්‍රමාණයක් අරගත්තාම තමයි සමට අර කලින් කියපු ප්‍රතිලාභ ලැබිලා තියෙන්නේ. ඒක නිසා එම ප්‍රතිලාභ ඒ විදියට ගන්න නම් ඒ වගේ මාත්‍රාවක් ඔබ සප්ලිමන්ට් එකක් විදියට ගත යුතු වෙනවා. ඒ වගේම තමයි කොලජන් වලින් මේ සමට ඇතිවන වෙනස්කම් ඒ කොලජන් එක ගන්න කාලේ නැවතුවට පස්සේ ආයි නැවත ආපස්සට යනවා. ඒක නිසා එම් ප්‍රතිඵල දිගින් දිගටම තියාගන්න නම් එම කොලජන් සප්ලිමන්ට් එක දිගට අරගත යුතු වෙනවා. ඉතින් කොලජන් එකක් ගත්තට කමක් නැද්ද කියන ප්‍රශ්නට කියන්න තියෙන්නේ. ඇත්තටම ඔබට ඒක කරදරයක් නැතුව ඔබේ ආර්ථික තත්වයට බලපෑමක් නැතුව ඔබට ගන්න පුළුවන් නම් යම්කිසි කාල පරාසයකට කොලජන් එකක් ගත්තට වරදක් නැහැ. නමුත් මෙහිදී කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. කොලජන් කියලා කියන්නේ මේ අපි ගන්න මැජික් ටැබ්ලට් එකක් නෙවෙයි. ඔබ ඔබේ සම හොඳට රැක බලා ගන්න ඕන. අපි කලින් කතා කරා ද ස්කින් channel හරහාත් ස්කින් කෙයාර් රුටීන් එක ගැන. හිරු වේලෙන් සමාරක්ෂා කර ගැනීමේ වැදගත්කම. ඒ වගේම සමබල ආහාර වේලක් විශේෂයෙන්ම මේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් තියෙන වර්ණවත් එළවලු පළතුරු ඔබේ ආහාරයට එකතු කරගන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යායාම කිරීම, අවශ්‍ය තරමට නිින්ද, මානසික ආතතිය අඩු කර ගැනීම. මෙන්න මේ වගේ දේවල් ඔබේ සමට ඉතාමත් වැදගත් වෙන දේවල්. ඒ වගේම තමයි අපේ සමේ තියෙන කොලජන් වැඩි කරගන්න කරන විවිධ ප්‍රතිකාර තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රතිකාර වලින් ඔබේ සමේ තියෙන කොලජන් වැඩිවීම ඉතාමත් වැඩි ඔබ කොලජන් සප්ලිමන්ට් එකක් ගන්නවට වඩා. ඉතින් මෙන්න මේ දේවල් වලට අමතරව ඔබට කොලජන් සප්ලිමන්ට් එකක් ගන්න පුළුවන් නම් ඒකේ වැරදක් නැහැ. ඊළඟට කෙනෙක් අහන්න පුළුවන් කොලජන් ක්‍රීම් එකක් විදියට සම්මත පිට ආලේප කරාම මොකද වෙන්නේ කියලා. කොලජන් අඩංගු ක්‍රීම් එකක් සම්මත පිට ආලේප කරා කියලා ඒක සමතුලිත අවශෝෂණය කරගෙන සමේ තියෙන කොලජන් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් සමේ තියෙන තෙතමනය ගතිය, ඒ කියන්නේ හයිඩ්‍රේෂන් එක වැඩි දියුණු වීමක් සිදු වෙනවා. ඔබ ස්කින් කෙයාර් රුටීන් එකට භාවිතා කරන විටමින් C, ඒ වගේම හයලුරිනික් ඇසිඩ් වැනි සංඝටක අඩංගු සීරම් වර්ග හෝ ක්‍රීම් වර්ග වලින් සමතුල කොලජන් නිපදවීම වැඩි කරන බවට පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔබට කොලජන් සම්බන්ධ තියෙන ගැටලු බොහොමයකට පිළිතුරු සපයන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තවත් ගැටලු තියෙනවා නම් ඔබට පහත කමෙන්ට් කරන්න පුළුවන්.